කොහොමද ඔයාලට බ්‍රවුන් සුලනීස් ෆුඩ් channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ගොඩක් දෙනෙක්ට උදේට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද කන්නේ කියන එක. ඔයත් කලබලෙන් උදේට වැඩට යන කෙනෙක් නම් එහෙම නැත්නම් බබාලව ඉස්කෝලේට යවන කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. මොකද මම අද ඔයාලට පෙන්වන්න යන්නේ අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් විනාඩි 10ක් ඇතුළත කොහොමද රසට ගුණට බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා ඩයට් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ ගෝල් එක ටිකක් ප්‍රෝටීන් වැඩියෙන් කෑමට එකතු කරගන්න නම් අද මේ රෙසිපි වීඩියෝ එක ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි. පළවෙනි රෙසිපිය තමයි avocado toast. avocado toast එක ඔයාලට කිහිප විදිහකටම හදාගන්න පුළුවන්. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ avocado egg salad එකක් විදිහට හදලා ඒකෙන් toast එක හදන එක. මුලින්ම අපි අලිගැට peerයකින් භාගෙකුයි බිත්තරේකුයි ලුණුයි ගම්මිරිසුයි භාජනයකට දාලා ඒක හොඳට පොඩි කරගන්නවා. ඔයාලා දෙන්නෙක්ට වගේ මේක හදා ගන්නවා නම් බිත්තර දෙකකුයි අලිගැට peer සම්පූර්ණ ගෙඩියකුයි පාවිච්චි කරන්න පුළුවන්. තව ඔයාලට මේකට දෙහි බින්දු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත avocado salad එක. ඔයා පාන් පාවිච්චි කරන්න කැමති නැත්නම් මේක egg salad එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අද මම මේ toast එක හදාන්න පාවිච්චි කරන්නේ sourdough bread එක. ඉතින් සුදු පාන් වෙනුවට ඔයාලට පුළුවන් මල්ටිග්‍රේන් කුරක්කම් පාන් එහෙම නැත්නම් හොයාගන්න පුළුවන් නම් මේ වගේ sourdough bread එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ටෝස්ට් එකේ රස තව ටිකක් වැඩි කරගන්න ඔයාලට පුළුවන් තල ඇට, කෑලි මිරිස් ටිකක්, hemp seeds, flax seeds එහෙමත් නැත්නම් everything bagel seasoning ටිකක් එකතු කරගන්න. ඊළඟට අපි හදන්න යන්නේ waffle එකක්. මේ waffle එකට මම පාන් පිටි මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මේක ප්‍රෝටීන් ටිකක් වැඩි waffle එකක්. අද මම මේකට පාවිච්චි කරන්නේ බිත්තර, cottage cheese, ඒ වගේම oats. ඔයාලා ළඟ තියෙනවා නම් මේකට oats පිටි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ ළඟ තිබ්බේ නැති නිසා මම කරන්නේ මුලින්ම මේ විදිහට oats ටික blend එකට දාලා ඒක grind කරගන්නවා. ඒ වගේම තමයි මේකෙදි ඔයාලට cottage cheese හොයාගන්න නැත්නම් ඒ වෙනුවට Greek yogurt පාවිච්චි කරන්න පුළුවන්. මම මේ රෙසිපි අද ඔයාලට දීලා තියෙන්නේ දෙන්නෙක්ට හරියන්න. දැන් අපි මේ විදිහට blend කරගත්ත oats ටිකටම බිත්තරයි, cottage cheese ටිකයි, ලුණුයි, කුරුඳු කුඩුයි එකතු කරගන්නවා. ඔයාලා කැමති නැත්නම් කුරුඳු කුඩු පාවිච්චි නොකර ඉන්න පුළුවන්. හැබැයි ඉතින් කුරුඳු කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක් නිසා කෑමට එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. මේ විදිහට තමයි අපේ waffle batter එක හදාගන්නේ. අද මම ඔයාලට පෙන්නනවා waffles දෙවිදිහකට හදාගන්න. මොකද මගේ ළඟ තියෙනවා waffle makers දෙකක්. ඉතින් ඒක 62කට තියෙන්නේ. එකක් bowl එකක් විදිහට, අනිත් එක සාමාන්‍ය waffle එකක් විදිහට. ඒත් ඉතින් ඔයාලට waffle maker එකක් නැත්නම් දුක් වෙන්න දෙයක් නැහැ. මේ රෙසිපියම පාවිච්චි කරලා ඔයාලට pancake හදාගන්න පුළුවන්. දැන් මම waffle maker එකට තෙල් ටිකක් ස්ප්‍රේ කරලා ඒක රත් වුණාට පස්සේ මේ විදිහට මික්සර් එකෙන් ටිකක් දාගන්නවා. ඔයාලා පාවිච්චි කරන waffle maker එක අනුව මේක හැදෙන්න යන කාලය වෙනස් වෙනවා. මේ විදිහට තමයි waffles ටික හදාගත්තම ඔයාලට පේන්න තියෙන්නේ. අපි මේකට පාන් පිටියෙන් පාවිච්චි කරන්නේ නැති නිසා මේක අර සාමාන්‍ය අපි ගන්න waffle එකක් විදිහට ගොඩාක් crispy ගතියට එන්නේ නැහැ. හදාගත්ත waffles ටික ඔයාලට කැමති පළතුරු ටිකක් පාවිච්චි කරලා මේ විදිහට ඩෙකොරේට් කරන්න පුළුවන්. මේ waffle එකේ රසගුණ තව වැඩි කරගන්න ඔයාලට පුළුවන් chia seeds, flax seeds, මී පැණි ඒ වගේම නට් බටර් උනත් පාවිච්චි කරන්න. තව දෙයක් තමයි මේ වගේ waffles හැදුවම ඔයාලට ඒක meal prep එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මම සාමාන්‍ය waffles ටිකක් හදනකොට වැඩිපුර හදලා අවශ්‍ය ටික අරගෙන ඊටු ටික freezer එකේ දාලා තියෙනවා. එතකොට උදේට වෙලාව නැති වෙලාවට freezer එකෙන් අරගෙන මම අර කලින් පෙන්නපු පාන් toast එක තියෙන්නේ. ඒකට දාලා පොඩ්ඩක් heat කරලා අරගන්නවා. හරි. දැන් අපි western විදිහට breakfast දෙකක්ම හදපු නිසා ඊළඟට මම හිතුවා ශ්‍රී ලංකන් ස්ටයිල් එකට බ්‍රෙක්ෆාස්ට් එකක් හදන්න. මේකේ රෙසිපිය නම් මම ඔයාලට කලින් ෂෙයා කරලා තිනවා ෂෝට් එකක් විදිහට. කිව්වේ නෑනේ ඉතින් මොකද්ද මේ කියලා. මේ තමයි කොල්ලු කුරක්කන් කැඳ.
ඉතින් මේ රෙසිපියත් හෙල්දි විදිහට හදන්න පුළුවන් ලේසි රෙසිපියක් නිසා මම මේ වීඩියෝ එකටම ක්ලිප්ස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මම හිතනවා අද මම මේ හදපු හෙල්දි බ්‍රෙක්ෆාස්ට් රෙසිපි තුන ඔයගොල්ලෝ try කරයි කියලා. එහෙනම් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකෝ. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.